ඉරිදා කියන්නේ ගොඩක් අයට නිවාඩු දවසක් වුණාට මට නම් ඒක හම්බෙන්නේ හරිම කලාතුරකින්. මුලින් කියන්නම්කො මේ පේන තැන. මේ තමා කළුගල ගැරන්ඩියයි. ගොඩක් අය බලන්න එනවා. හරිම ලස්සන තැන. සෑහෙන දවසකින් හම්බෙච්ච නිවාඩුවේ මං ආවා මගේ යාළුවෙක් බලන්න. ඉතින් හරිම රස්නේ මහ දවාලේ අපි දෙන්න ඔයට ගියා නාගන්න කියලා. මේ වෙලාව හරියටම 12යි. දැන් නෑවට වැඩකුත් නැති වෙයි. ඒ වුණාට ඉතින් ලැබිච්ච වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න එපයි. බලන්නකො දෙපැත්ත හරිම ලස්සනයි. එක පැත්තක් සම්පූර්ණයෙන්ම පුංචි පාත්‍රය ඊට පස්සේ වෙල්යාය. පලාතම කොළ පාටට මාර ලස්සනයි. අපි දෙන්න මේ පුංචි එළ පාර දිගේ ඔයට ගියා. පුදුම ලස්සනක්. හිතා ගන්න බැරි තරම් ලස්සනයි. සමහරට වෙයි දවස් මිරිල් ලස්සන ඇති. මෙතන තමයි අපි නාන්නේ. වතුර අඩුයි. මේ දවස්වල හොඳටම පැහැවිල්ලනේ. හැබැයි හරිම පිරිසිදුයි. පේනවනේ දැක්කම. පැහැදිලි වතුර. හරිම සනීපයි. එන්නේ කුඹුක් ගස්සේ හයක් නැති නිසා මේ වතුර මෙච්චර සීතල ඇති නම් හිතන්නේ. මේ විදිහට ටිකක් වෙලා හිටියා. අම්මෝ ඉන්න බෑ මේ මාළු කන. මාළු කොටනවා හරිම අමාරුයි ඉන්න. පේනවනේ පුංචි පුංචි මාළු. හැබැයි ඉතින් ගොඩක් අය සල්ලි ගෙවලා මේ ට්‍රීට්මන්ට් එක කරගන්න වෙලේ මේක නොමිලේ හම්බෙච්ච chance එකක්. डगमग होंगे ये कदम सावन ये सीधा नहीं खुफिया बड़ा कुछ तो बरसते हुए कह रहा समझो ना समझो 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 हवा कुछ होने හරිම පිරිසිදු වතුර. බලන්න වාස හිතෙනවා මේ එතනම මාර පිරිසිදුයි. පොඩි වෙලාවක් ගෙහෙට මෙහෙට වෙවි ඉඳලා අපි දෙන්න හොඳට නාගත්තා. ගිනි මද්දහනෙම නහගෙන එද්දී බලන්න යාළුවෙක් ඉන්නවා මෝ මහරෑකෙන් මු දැක්කම ඇත්තටම බය වෙනවා. පහුගිය දිට්ටුවක් වුණාට තලගුණේ නායකගේ අර ඉස්සරහා වෙන කන්ද. ඒ කන්දෙන් ලොකෝ ප්‍රදේශයක් හදා නැංග තමයි ගෙවල් ගොඩකට හානි වුනේ. අර ඉතින් පේන්නේ අන්නතම. මුෂ්කිල් है कोई क्या करे होठों की अर्जी ऐसे ठुकराओ ना. අපි එනතරේ අහම්බෙන් හරිම ලස්සන ගසමක් දැක්කා. කාලෙකින් සමනවල මෙච්චර ගොඩක් මම දැක්කේ ඇත්තටම. මම හිතන්නේ මේ සිරිපාද කාලෙන් අපි අර පොඩි කාලේ කියනවා වගේ එයාලා සිරිපාද යනවා ඇති. हवा कुछ हाले हाले जुबान से क्या कुछ बोले ना दूरी है अब दरमियां. මේ පොළවත් මේ නාය ආපු පස් තමයි මේ ඉතිරි වෙලා තියෙන්නේ. නැත්නම් මේ ටිකත් හරිම ලස්සන වෙල්ලයක් තමයි තිබුණේ. දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා.